Hi guys, welcome to my YouTube channel. ඉතින් අසන අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ Enola Holmes 3 එකේ review එක. ඉතින් මොකද්ද මේ Enola Holmes 3 කියලා කියන්නේ? ඉතින් මචං මේක ජුලි පළවෙනි දාපු උණු ආපු සුපිරි ලස්සන නියම ඩිටෙක්ටිව් කතාවක්. ඉතින් අපි වැඩිපුර මෙතන කතා කරගෙන ඉන්නේ. අපි මට මොනවද මේක ගැන කියන්න තියෙන්නේ කියලා බලන්න. හරි guys, ඉතින් මම පොඩ්ඩක් මේක ගැන මුලින්ම හැදින්වීමක් කරන්න. හරිද? ඉතින් කවුද මේ Enola Holmes කියලා කියන්නේ? ඉතින් මචං ඔයාලා Holmes කියන වචනේ ඇහුණ ගාම දන්නවා මෙයා අනිවාර්යෙන් ලෝකයේ දක්ෂතම ඩිටෙක්ටිව් නැත්නම් මචං අපේ Sherlock Holmes ට අනිවාර්යෙන් රිලේටඩ් වෙච්ච කෙනෙක් කියලා. හරිද? රිලේටඩ් පර්සන් කෙනෙක් කියලා ඔයාලා අනිවාර්යෙන් දන්නවා. ඉතින් ඔව් හරිද? ඔයාලා හිතුවා හරි මෙයා මචං Enola Holmes කියලා කියන මචං අපේ Sherlock Holmes ගේ නංගි. හරිද? Sherlock Holmes ගේ නංගි. ඔව් හරිද? ඉතින් Sherlock Holmes අනිත් කතාවල මචං Sherlock Holmes නංගිනෙක් ඉන්නව පෙන්නේ නැති වුණත් මචං මේ කතාවෙම අපිට පෙන්නනවා Sherlock Holmes නංගිනෙක් ඉන්නවා. ඒ වගේම අපිට Sherlock Holmesවත් පෙන්නනවා. හරිද? Sherlock Holmes රංගපාන්නේ අපේ සුපර්මෑන් රංගපාන නළුවා. ඉතින් සුපර්මෑන් රංගපාන නළුවා කවුද කියලා කිව්වොත් ඉතින් හෙන්රි. ඉතින් නැත්නම් අපේ විජය මූවී එකෙත් ඉන්නවා. විජය TV සීරීස් එකෙත් රංගපාන නළුවා. ඉතින් හෙන්රි කැවිල්. හරිද? ඉතින් එයා තමයි මචං රංගපාන්නේ. ඉතින් ඒ වගේම මචං අපේ Enola Holmes. හරිද? Enola Holmes මචං එයාට රංගපාන මචං මිලි බොබි බ්‍රවුන්. හරිද? නැත්තම් මචං මිලි බොබි බ්‍රවුන් කියනට වඩා AKA 11 කියලා කියන්න පුළුවන්. හරිද? AKA කියලා කිව්වේ as known as කියලා. ඉතින් කොහොමද මචං 11 ට රංගපාන නිලිය තමයි මචං මෙන්න මේ Enola Holmes ට රංගපාන්නේ. මිලි බොබි බ්‍රවුන්. හරිද? ඉතින් මචං දැන් මං කිව්වා වගේ මචං මෙයා Enola Holmes කියන්නේ Sherlock Holmes ගේ නංගි. හරිද? ඉතින් මෙයා මචං Sherlock Holmes ගේ නංගි මචං Sherlock Holmes වගේම පට්ට මොලයක් තියෙන සුපිරි බුලට් එකක්. හරිද? සුපිරි ඩිටෙක්ටිව් කෙනෙක්. එයාත් මාර දක්ෂයි. මාර දක්ෂ කියන්නේ සුපිරිම. හරිද? සුපිරිම කෙනෙක්. එයාත් Sherlock Holmes තරමට නැති වුණත් ඉතින් එයා දක්ෂයි. හරිද? ඉතින් ඔව් හරිද? ඉතින් ඔච්චර තමයි හැදින්වීමක් විදිහට කරන්න පුළුවන්. ඉතින් අපි දැන් වැඩි කතා නොකර කෙලින්ම මචං ස්ටෝර් ලයින් එක මොන පැත්තටද යන්නේ කියලා බලන්න. ඉතින් මචං අපිට ස්ටෝර් ලයින් එක. හරිද? ස්ටෝර් ලයින් එක අපිට පෙන්නනවා. ඉතින් අපේ Enola එන සතුටින් යාගේ ජීවිතය ගත කරනවා. හරිද? එයාට අපිට තව එකක් ගස් මට කියන්න බැරුණානේ. ඔයාලා මචං අනිවාර්යෙන් මේකේ මේ තුන්වෙනි ෆිල්ම් එක. හරිද? ඉතින් මේකේ තව ෆිල්ම්ස් දෙකක් තියෙනවා. හරිද? මීට කලින් ආපු 1යි 2යි ෆිල්ම්ස් දෙකක් තියෙනවා. ඒ දෙක තනිකරම බලන්න. හරිද? මොකද මේ දෙක නොබලලා මේක බලන්න එපා. මෙලෝ වැඩක් නැහැ. මොකද ඔයාලට කතාව තේරෙන්නේ නැති වෙයි. හරිද? ඔව් කතාව තේරෙන්නේ නැහැ අනිවාර්යෙන්. හරිද? ඒකින්ද 1 2 බලන්න අනිවාර්යෙන්. මොකද මේක 3 මචං 1 2 පොඩ්ඩක් සම්බන්ධයි. හරිද? ඒකින්ද අනිවාර්යෙන් 1 2 බලන්න. එකපාරට 3 බලන්න ගන්න එපා. හරිද? ඉතින් ඔව් හරිද? ඉතින් දැන් ආපහු අපි ස්ටෝරි ලයින් එකට යමු. ඉතින් මචං කොහොම හරි අපේ Enola Holmes සතුටින් ජීවිතේ ගත කර ඉඳිද්දී මචං අපේ Enola Holmes අපිට 1 2 බලා ගන්න පුළුවන් වුණා කොල්ලා. හරිද? කවුද? Tewksbury. හරිද? ඉතින් මචං පොර 3 එකේත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මචං එයා අපිට ෆිල්ම් එක පටන් ගත්ත ගාම නෙමෙයි. ඔව් හරිද? ෆිල්ම් එක පටන් ගත්ත ගාමත් මේ උනාට ටුට්ටක් අර මුලදිම වගේ ඉතින් අපේ Enola Holmes එන සතුටින් ගත කරන ජීවිතේ පෙන්නලා එකපාරට වෙනවා අපේ Tewksbury මචං අපේ Enolaට මචං ප්‍රොපෝස් කරන එයා මැරි කරන්න කියලා. හරිද? එයා මැරි කරන්න කියලා ප්‍රොපෝස් කරනවා. ඉතින් කොහොම මචං ඒක අපේ Enola Holmes එකට හා කියනවා. හරිද? කියන්නේ මැරි කරනවා කියලා කියනවා. හරිද? ඉතින් ඒ සීන් එක පෙන්නලා ඊට පස්සේ අපේ ඔක්කොම වෙඩින් එක අරගෙන වෙඩින් එක අරගන්නවනේ මේ සෝරි වෙඩින් එක ප්ලාස්ටි කරලා කියන්නේ වෙඩින් එක සූදානම් කරලා සැලසුම් කරලා ඔක්කොම කරලා අපේ Enola උදේ වෙඩින් එකට යද්දී එකපාරට මචං ඩොක්ටර් වොට්සන්. හරිද? ඩොක්ටර් වොට්සන්. ඉතින් ඩොක්ටර් වොට්සන් කියන්නේ ඉතින් අපි දන්නවා හැමෝම දන්නවා. හරිද? හැමෝම දන්නවා කියලා මම හිතනවා. ඉතින් අපේ Sherlock Holmes ගේ සහජ මිතුරා නැත්නම් අපේ සහායකයා Sherlock Holmes ගේ හැම ඩිටෙක්ටිව් වැඩකටම උදව් කරන අපේ දොස්තර මහත්තයා. ඉතින් ඩොක්ටර් වොට්සන්. ඉතින් එයා මචං එනවා Enola හම්බෙන්න. හරිද? Enola හම්බෙන්න ඇවිල්ලා එයා කියනවා මචං Sherlock Holmes missing කියලා. හරිද? ඉතින් ඔව් හරිද? ඉතින් මේ කතාව මචං ගෙතෙන්නේ Sherlock Holmes ගේ මිසින් වීමත් එක්ක. හරිද? ඉතින් ඊට පස්සේ මචං අපේ Enola Holmes කිව්වට පස්සේ Enola Holmes මොකද කරන්නේ? ඒ වෙඩිම පැත්තකට දාලා එයා යනවා මචං එයාගේ බ්‍රදර් ගැන හොයන්න. හරිද? ඉතින් මචං වෙඩිම වගේද ගියන්කෝ එයාගේ සහෝදරයා එයාගේ අයියා නේද? ඔව් හරිද? එතන කොහොමද මචං එයාට වෙඩින් එකට යන්න වෙන්නේ නැහැ. කෙලිම උන්නේ නැහැ. හරිද? ඉතින් එයාට ඉතින් Tewksbury පව කියලා සිතන ඉතින් කරන්න දෙයක් නැහැ. අර එයාට ඉතින් එයාගේ අයියාවත් වටනේ. ඒ වගේම එයාට වෙඩින් එකට එයා පරක්කු වෙලත් එක්ක ඉන්නේ. එයාගේ එකපාරට මෙයාගේ රයිඩ් එකත් එයා වැටෙනවා. පොඩි මේ කරත් එකකින් වගේ යන්නේ. කරත් එකකින් යද්දී එයා කරත්ෙන් වැටෙනවා. ඒතර කරත් යනවා කඩාගෙන
ඒත් අරයව දාලා යන්නේ හරිද ඉතින් එතකොට කොහොම මචං කරත් ගියේ එකේ මෙයාට දැන් කොහොමද යන්න බෑ වෙඩිමට යන්නත් බැරි වෙන එකේ ඉතින් එයා කෙලිමයාගේ බ්‍රදර් ගැන හොයන්න හරිද ඉතින් එයා යන්නේ බ්‍රදර් ඉඳපු තැනට හරිද කියන්නේ ෂර්ලොක් ඉඳපු තැනට තමයි මචං එයා යන්නේ හරිද ගිහිල්ලා ඒ ඔක්කොම සෝදිසි කරලා ඉතින් මං කිව්වා එනවලත් මචං පට්ට ඩිටෙක්ටිව් කෙනෙක් ඉතින් අපේ ෂර්ලොක් හෝම්ස් වගේම ඉතින් මචං එයා එතන සර්ච් කළා ඔයා ගන්නවා එයාගේ බ්‍රදර් හරිද එයාගේ බ්‍රදර් ෂර්ලොක් හෝම්ස් මිසින් වෙලා නෙමෙයි එයාව කවුරු හරි කිඩ්නැප් කරලා කියලා හරිද ඉතින් ආව කිඩ්නැප් කළා ඔව් හරිද ඉතින් ලෝකේ දක්ෂතම ඩිටෙක්ටිව් කිඩ්නැප් කරලා ඉතින් මේ කතාව මං කිව්වා වගේ මචං ගෙතෙන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ කිඩ්නැප් එකත් වටා හරිද කිඩ්නැප් එක වටා තමයි ඉතින් ගෙතෙන්නේ ඉතින් හරිය ලස්සන ස්ටෝරි ලයින් එකක් තියෙනවා මේකටත් හරිද කියන්නේ මේ තුන්වෙනි කතාවටත් හරිය ලස්සන ස්ටෝරි ලයින් එකක් තියෙනවා එකේ දෙකේ ස්ටෝරි ලයින් එකත් හරිය ලස්සනයි සුපිරි ඒ වගේම මං හරි ආසයි මචං මේගොල්ලෝ මේ ෆිල්ම් එක පෙන්න ඉතින් මේ ෆිල්ම් එක මචං නිකන් අර ඩෙඩ්පූල් වල ඩෙඩ්පූල් බලලා තිනව නේද ඩෙඩ්පූල් අර අපේ කැමරාවට කතා කරනවා වගේ මේකේ මිලි බබල් බ්‍රවුන් නැත්තම් අපේ එනෝලා හෝම්ස් එයාත් මචං කැමරාවට කතා කරනවා හරිද අපිට කතා කරනවා එයා ඉතින් ඒකත් මරු ඒ වගේම අර ඒගොල්ලෝ නිකන් අර එවිඩන්ස් එකක් එක එක දේවල් දැකලා බලලා කියන්නේ අර එවිඩන්ස් බලලා මේක මෙහෙම වුණා කියලා කියන දේ තියෙන්නේ ඒක මචං ඩිටෙක්ටිව්ස් ෆිල්ම්ස් වල ටීවී සීරීස් වල එහෙම ලස්සන පෙන්නනවා මං හරි ආසයි ඒකින්ද එහෙම පෙන්න එක මාරයි හරිද ඉතින් පොඩ්ඩක් සමහර තැන් වල අමාරු වෙනවා තේරුම් ගන්න පස්සේ තමයි තේරුම් යන්නේ අප්පා මේක මෙහෙම අරෙමයි මේක පෙන්නුවේ එහෙම කියලා පස්සේ තමයි මචං තේරෙන්නේ හරිද ඒකත් පොඩි සීන් එකක් තියෙනවා ඒකින්ද මම ඔයාලට කියනවා ඉතින් මේ වගේ ඩිටෙක්ටිව් කතා බලද්දි මචං පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න හරිද මොකද නැත්තම් ඔයාලට පොඩ්ඩක් පස්සේ පොඩ්ඩක් මොංගල් වගේ එනවා ඉතින් ඒකින්ද අනිවාර්යෙන් පොඩ්ඩක් සැලකිල්ලක් දාලා බලන්න හරිද මේ කතාව අනිවාර්යෙන් බලද්දි ඉතින් මම මචං මේ ස්ටෝරි ලයින් එකත් පට්ට හරිද සුපිරි ස්ටෝරි ලයින් එකක් තියෙනවා ඉතින් වගේ මචං මේක බලන්න වටනවා ඇත්තටම බලන්න වටනවා ඉතින් ඔයාලා මේක නිකන් බලන්න එපා එක දෙක බලලා බලන්න අනිවාර්යෙන් මම අර කලින් කිව්වා වගේ මොකද ෆ්‍රී බලන්න එක දෙක බලන්න ඕනේ අනිවාර්යෙන් නැත්නම් තේරෙන්නේ නැහැ අර තේරෙන්නේ නැහැ ඉතින් ඔව් හරිද බලන්න වටින සුපිරි ඩිටෙක්ටිව් කතාවක් නීම ඩිටෙක්ටිව් කතාවක් ඔව් එච්චර තමයි ඉතින් මම මේක ගැන කියන්න තියෙන්නේ හරිද එහෙනම් ඉතින් guys වීඩියෝ එක හොඳයි කියලා හිතුණා අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න ඒ වගේම guys ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න ඉතින් ඒ වගේම මේ වගේ තව වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරගන්න යන්න ඉතින් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු මං ගිහින් එන්නම් bye